සිව් සිව් මගපල අනුව නිවන් පොත් සංගගන අට පුඟුලෝ යාන නම්ලත් දින දින එදා දෙසුබුදු බණපද ආයේ මෙදා අසන්නට මාගම් පුරයේ යළිත් වඩිනවද මේ මනු දෙරණේ සම්බුදු හිමියනි සඳරැස් එළියේ තිරුවන් සරණයි. අපි ආවා තිස්ස මහාරාම සෑහදුන් වැඳ පුදා ගන්නට. ඉතින් මට හිතුණා මෙතරම් ඓතිහාසික වැදගත්කමක් තියෙන ආස්කුස සිප ගන්නා තේ ජාමුට සුදු දාගැබ ගැන තොරතුරු ටිකත් ඔයාලත් එක්ක බෙදා ගන්න. තිස්ස මහා වැව්දිය අතරින් මේ කරලින් බර වූ කෙත්වතු මැදින් දිලෙන තිස්ස මහා ස්තූප වහන්සේ සිතට එක් කරන්නේ මාගම්පුර අපේ අභිමහණයන්. ලෝකයන් කිසිදු ජාතියකටවත් නොමැති ශ්‍රී ලාංකිකයන්ටම පමණක් ආවේනික වූ මේ වැවයි දහගැබයි ගමයි පන්සලයි මේ මුළු මහත් ලෝකවාසී සියලු දෙනාටම කියාපාන්නේ ශ්‍රී ලාංකික අපේ අභිමහණයන්. හිරු රැස් මුළු ලොව එළිය කරනසේ හඳ පානේ නිල් අහස දිලෙනසේ බුදුන් සරණ යන සෑම දෙනාගේ සිත් සැනසේවා. අවසරයි අදට සමුගන්නට මේ පුණ්‍ය භූමියෙන්. ඔබ සැමට තෙරුවන් සරණයි.